එපිසෝඩ් නම්බර් 7 එක තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඔයගොල්ලෝ අද දකින්න ඇති ඉතින් අපේ ආරාධිතා මුත්ත කවුද කියලා. මෙයාව මගේ Facebook එකේ ඉන්න අය නම් ගොඩ දෙනෙක් දන්නවා. එයා තමයි කවුරුත් දන්න අපේ එඩි ලොක්කා. ඉතින් ලොක්කා කියන එකෙන්ම පේන ලොක්කා වැඩි කැමති නෑ කැමරාවට එම මූණ දෙන්න. ඉතින් අද අපිට මේ වීඩියෝ එකේදී ගොඩාක් පුංචි කපටිකම් කරන්න වෙනවා එඩි ලොක්කව මෙන්න මේ වීඩියෝ එකේ තියාගන්න. ඉතින් එඩි ලොක්කා ගැන කිව්වොත් මුලින්ම කියන්න ඕනේ එඩි ලොක්කාගේ ඉස්සරහ අත් දෙක මෙන්න මේ විදිහට කොටට තමයි පිහිරලා දින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති එඩි ලොක්කා වැඩි මූණ දෙන්න කැමති නෑ වීඩියෝ වලට. හරිම අකමැතියා අල්ලනවට. ඉතින් කොහොම හරි ඉතින් ලොක්කෙක් වුණාම වීඩියෝ වලට අපි කතා කරන්න එකගෙන ඉන්නත් ඕනනේ. ඔන්න ඉතින් ලොක්කා චුට්ටක් ඒකේ පැනලා ගියා. ඉතින් එන්නකො ලොක්කා ඔයා ගැන අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හරි. ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති ලොක්කා මෙන්න මේ විදිහට කොහොම හරි වීඩියෝ එකට මම එක්කගෙන ආවා. මම ඔයගලන්ට ෆොටෝස් වලින් දාන්නම් අපේ එඩි ලොක්කාගේ ඉස්සරහ අත් දෙක කොහොමද පිහිටලා තියෙන්නේ කියලා. එයා හරියට නිකන් පුංචි කැංගරුවෙක් වගේ. ඉතින් ඉස්සරහ අත් දෙක කොටට තමයි පිහිටලා තියෙන්නේ. දැනට අවුරුදු 2කට කලින් එඩි ලොක්කා ගැන මට පණිවිඩයක් ආවා. මරදාන්න ප්‍රදේශයේ ගරාජ් එකක් තුල එඩි ලොක්කා අසරණ වෙලා ජීවත් වෙනවා කියලා. මොකද එඩි ලොක්කා මෙහෙම හිටියට ඉස්සරහ අත් දෙක කොට වුණාට හරිම වේගෙන් දුවන්න පුළුවන් පුරුපුරුවෙක් තමයි අපේ මේ එඩි ලොක්කා කියලා කියන්නේ. ඉතින් මේ ආබාධිත පුරුපුරුවන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ විවිධ ආබාධත් එක්ක ජීවත් වුණාට ඒගොල්ලන්ටම සුවිශේෂී හැකියාවන් තියෙනවා. ඉතින් අපේ එඩි ලොක්කත් අන්න ඒ වගේ තමයි ඉස්සරහ අත් දෙක කොටයි කියලා අපේ එඩි ලොක්කා කවදාවත් සැලෙන්නේ නැහැ. එයා ඉතින් එයාට මාවේනික ක්‍රම වලට රැක්ස් වල නගිනවා, සෙල්ලම් කරනවා, එතකොට වේගෙන් දුවනවා. ඔයගොල්ලන්ට පුදුමත් හිතෙනවා ඇති එයා කොහොමද වේගෙන් දුවන්නේ කියනවාට එයාට දුවන්න පුළුවන් වේගෙන්. ඉතින් ඔය බලන්නකො එඩි ලොක්කා කැමරාවට නම් කොහොමත්ම මුණ දෙන්න කැමති නැහැ. ඒත් ඉතින් එඩි ලස්සනට මුණ දෙන්න එපා කැමරාවට. එඩි කොයා ඔයාලා බලන්න කැමති අක්කලා අයියලාට වගේ මුණ පෙන්නන්න. මේ ඉන්නේ අපේ එඩි බොස්. පේනවා ඇති ඔයගලන්ට අත් දෙක. මේ බඩගෙඩිය නම් එයා කෑම කාලා ඉන්නේ. එයා ප්‍රෙග්නන්ට් නම් එහෙම නෙමෙයි. එයාගේ බඩ ලොකු වෙලා තින්නේ. එයා හැන්සම් කොළු පැටියෙක්. ඉතින් කොහොම හරි මේගොල්ලන්ට කැංගරු කැට්ස්ලා කියලා කියනවා. ඒ කියන්නේ ඉස්සරහා අත් දෙක කෙටිව කැංගරුව වගේ පිහිටලා තියෙන හින්දා. ඉතින් එඩිට ආවේනික ලක්ෂණ කියලා කියන්නේ මේ තැඹිලි පාට සම්බෝලයෝනේ. සම්බෝල පුරුපුරෝ වගේම අපේ එඩි ලොක්කට තියෙනවා ඒ කලර් එකට ආවේනික වෙච්ච එඩිටම ආවේනික වෙච්ච විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ එඩි කියලා කියන්නේ එයාව අල්ලනවට වඩා ගන්නවට ලොකු කැමැත්තක් දක්වන කෙනෙක් නන් නෙමෙයි. හැබැයි ඒ වුණාට මෙන්න මේ විදිහට හුරතල් වෙන්න නම් අපේ එඩි ලොක්කා හරිම කැමතිව පේනවනේ. හරිද? ඒගොල්ලන්ගේ බණ්ඩිය නම් චුට්ටක් අල්ලනවට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි අනිත් පුරුපුරු වගේම එයාගේ බෙල්ල අත ගන්නවට මේවා කරනකොට ඔන්න ඔය විදිහට පේනවනේ යාගේ තියෙන කෝලම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපිට අපේ ආරාධිත අමුත්තව වීඩියෝ එකේ තියාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද එඩි ලොක්කා වැඩි ප්‍රසිද්ධියට කැමති නැති නිසා එයා වැඩියම කැමරාවට මුණ දෙන්න කැමති නැහැ. ඉතින් කොහොම හරි චූටි කාලේ මෙයා ඒ ගරාජ් එකට ආවේ කොහොමද කියන එක ගැන මට ලොකු අදහසක් නැහැ. කොහොම හරි ගරාජ් එක ඇතුලේ බොහොම අනාරක්ෂිත පරිසරයක තමයි අපේ මේ එඩි ලොක්කා චූටි බබෙක් කාලේ හිටියේ. ඉතින් චූටි කාලේ ඉඳලම ගෙදර ආව දවස් ඉඳලම එඩි ලොක්කා කියලා කියන්නේ හරිම ලොක්කෙක්, පඬිතෙක්, ඒ වගේම කියන දේ අහන්න නැති කොල්ලෙක්. කොහොම හරි කමක් නැහැ. මං හැමදාම කියනවා වගේ ඔය පුත්තේ අපේ ආදරයට, කරුණාවට, රැකවරණයට පුළුවන් ඒගොල්ලොන්ගේ ජීවිතවලට ලස්සන කාලයක් උදා කරලා දෙන්න. ඉතින් අපේ එඩි ලොක්කටත් අන්න ඒ වගේ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. උගලන්ට පේනවනේ මෙයාගේ තියෙන මේ කෝලම් හරිම කෝලමක්. මේම අල්ලනවට කැමති වුණාට එයා කිසිම විදිහකින් කැමති නැහැ අපි යාව වඩා ගන්නවට. ඉතින් අපි හැමෝම දන්නවනේ පුරුපුරෝ හදන හැමෝම දන්නවා අපි ඉතින් මේගොල්ලෝගේ සේවකයෝ. ඉතින් මේ හාමු මහත්තයලා කියන විදිහට තමයි සේවකයෝ වෙච්ච අපි හැසිරෙන්න ඕනේ. ඉතින් මේ එඩි ලොක්කත් අන්න ඒකම තමයි අපිට අද වීඩියෝ එකකින් කියලා දෙන්නේ. හාමු මහත්තයා මේ වීඩියෝ එකට පෙනී හිටින්නේ හාමු මහත්තයාට ඕන විදිහට මිසක් අපිට ඕන විදිහට නෙමෙයි කියලා. ඉතින් කොහොම හරි පාරේ අසරණ වෙලා ගොඩාක් දුක ජීවිත ගෙවපු මේ වගේ ආදරණීය පුරුපුරුවෝ ගොඩ දෙනෙක් ලිනිපෝස් අපි ළඟ අද වෙනකොට සතුටින් කාලය ගත කරනවා. ඉතින් මේ එපිසෝඩ් එකකින් ගිහින් එන්නම් අපේ එඩි ලොක්කාගේ දැක්කනේ. ඉතින් එඩි ලොක්කා නිසා ඔයගොල්ලන්ට මුළු වීඩියෝ එක පුරාම බලන්න වෙන්නේ එඩි ලොක්කාගේ ලොකුකම් තමයි. ඉතින් ඒ ගැන සමාව ඉල්ලන ගමන්ම අදට ගිහින් එන්නම් ඊළඟ සතියේ ආපහු වතාවක් පුරුපුරු කතා වලින් හම්බෙන්නකම්. එහෙනම් අපි ගිහින් එන්නම්. අද
දවසට බයි.